හායි ඔයාලව දත්මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද නම් ගෙනාලා තියෙන චූටි මිනි vlog එකක් අපේ ස්කයිලි බබාගේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මීගමුව පොඩ්ඩ හොයා ස්ටුඩියෝ එකට. ඉතින් චූටි අයටම ලස්සනට අවට වටපිටාවේ ලස්සන ටොයිස් තියලා යාළගේ හිත ඇද ගන්න විදිහට බය නැතුව කොණ්ඩේ කපන්න ඒගොල්ලෝ ලස්සනට හදලා තියනවා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මාර්තු 30. ඉතින් මේ පළවෙනි පාට තමයි ස්කයිලියේ කොණ්ඩේ කපන්නේ. බලන්නකො ඇඬුවේ නෑ. යාළේ හදලා තියෙන චෙයා එකේ ඉඳගෙන ලස්සනට යා ආඩන්න නැතුව කොණ්ඩේ කට්ටේ කපා ගන්නවා. ඉතින් කපන අයටත් ඒක හරිම ලේසි වුණා. ඒ වගේම යාට අපි ගෙදර වැඩි ටිපි ටිප් දෙනවා. ඉතින් යා ටිපි ටිප් කන්න අවස්ථාවටත් එක්ක කිසිම සද්දයක් නැතුව ලස්සනට ඉඳගෙන හිටියා. ඉතින් අපි ආයේ දෙවෙනි පාරටත් ස්කයිලිගේ කොණ්ඩේ යටින් ටිකක් ඇවිලා හින්දා hear cut එකක් යටින් චුට්ටක් කපන්න තමයි යාවේ අද දිනේ ජූනි 30. ඉතින් අදත් අපි ටිපි ටිප් එකක් දීලා එයාව රවට්ට ගන්න ආවට. ඉතින් එයා නම් අද පුටුවෙන් ඉඳගත්තෙම නැහැ. ටිපි ටිප් එකටත් වැඩි ආස නැතු එයා ඉතින් වටපිටේ සෙල්ලම් බඩුවක සෙල්ලම් කර කර හිටියා. ඉතින් ස්කයිලිගේ මෙදා කොණ්ඩේ වැවෙන අඩු නිසා අපිට ස්ටුඩියෝ එකේ ඇඩ්වයිස් කරා මේ එයාගේ කොණ්ඩේ ඔක්කොම ෂේව් කරන්න. ඉතින් තට්ටේ ගෑවේ නෑනේ අපි එයාගේ කිසිම පාරක. ඉතින් මෙදා අපි ස්කයිලිගේ කොණ්ඩේ තට්ටේ ගෑවා. ගෙදර කට්ටිය නම් අපිට බැන්නා. ඒ වුණාට ඉතින් දැන් නම් චුට්ටු කොණ්ඩේ වැවිගෙන එන්නේ. එතකොට කොණ්ඩේ හොඳට වැවෙනවා කියනවනේ. මේ වීඩියෝ ක්ලිප්ස් ටික දාලා මම මේ මිනි vlog එක හැදුවා. එයා ලොකු වෙලා කවදා හරි බලනකොට එයාට ආස හිතේ එයා මේ චූටි කාලේ කොණ්ඩේ කපපු විදියට.